උඹට මෙලොවම රහක් නැති ලස්සනයි. හෙලෝ ඉතින් කොහොමද කාලයකට පස්සේ ඔන්න ආපහු වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ හැමෝම කතා කරනවා ටීමු. ඉතින් මේ ටීමු ගැන කතා කරන්න තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම තාම ටීමු එකෙන් ඕඩර් එකක් දාලා නැහැ. ඉතින් අද අපි ඕඩර් එකක් ප්ලේස් කරමු. ප්ලේස් කරලා ඊළඟ දවසේ මේ ප්‍රොඩක්ට්ස් ටික අරගෙන කොච්චර කාලයක් shipping වලට ගියාද ඊට පස්සේ කොහොමද ප්‍රොඩක්ට් වල ක්වොලිටිය ඔය වගේ දේවල් ගැන අපි කතා කරමු. ඉතින් ඉස්සෙල්ලාම අපි මේ ඕඩර්ස් ටික දාන්න කලින් මම පොඩ්ඩක් ටීමු ගැන කියන්න. ටීමු කියන්නේ ඇත්තටම AliExpress වලට ඉතාමත් සමාන තවත් e-commerce platform එකක්. ඉතින් මේක USA වල එහෙම මාර booming ට්‍රෙන්ඩ් එකක් වුණා. ඉතින් කාලයක් ටීමු එකේ orders ඉතින් සමහර ඒවා නම් ඇත්තටම funny reactions තියෙන. ඒ කියන්නේ ඇත්තටම ටීමු එකේ පෙන්නන products නේ පළක් වෙලාවට එන්නේ AliExpress එකට එහා. ඉතින් ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඉතින් බලමු මම order කරන ටිකත් එහෙම වෙයිද කියලා. ඉතින් මම තෝරගත්ත ප්‍රොඩක්ට් කීපයක් දාන්න. ඒ ටික මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් price මම AliExpress එකේ regular buyer කෙනෙක්. ඒ වගේම අපි Daraz එකේ regularly අපි purchases කරනවා. ඊට පස්සේ මම Alibaba එකේ products ගන්නවා. ඉතින් මේ ඔක්කොම comparison එක ගත්තාම Teemuත් තවත් එක online platform එකක් විතරයි. මම මේකේ ලොකු විශේෂයක් දකින්නේ AliExpress එකට ඉතා සමානයි price wise නම් ගත්තාම. එහෙම ලොකු වෙනසක් කියන්න නෑ. Teemu එකේ අඩුයි, AliExpress එකේ වැඩි, Daraz එකේ වැඩි. ඒ විදිහට කියන්න බෑ. මොකද දැන් මේ හැම platform එකක price හරිම කම්පිටිටිව් තැනකට ඇවිල්ලා තියෙන්නේ. යාලගේ හැබැයි AliExpress වගේ නෙවෙයි. ඔයාලට පොඩි item එකක් අරගෙන ඒක directly ship කරගන්න හැකියාවක් නැහැ. ඔයාලට ඉස්සෙල්ලාම වෙනවා රුපියල් 3000කට වැඩි. රුපියල් 2900 වගේ ගාණක් තමයි තියෙන්නේ. රුපියල් 3000කට වැඩි item ප්‍රමාණයක් ඔයාගේ කාර්ට් එකේ තියෙන්න ඕනි මෙයාලගෙන් ඕඩර් කරන්න නම්. ඒකට මම හේතුවක් කියන්නම්. ඒ හේතුව මම දන්න නිසා. ඇත්තටම Temu partner up වෙලා ඉන්නවා ලංකාවේ delivery company එකක් එක්ක. ඉතින් එතකොට එයාලට මේ ප්‍රොඩක්ට්ස් ලංකාවට එවලා ලංකාවේ ඩිලිවරි පාර්ට්නර් through ඩිස්ට්‍රිබියුට් කරන්න නම් ඒක ප්‍රොෆිටබල් බිස්නස් එකක් වෙන්න නම් මෙයාලට ඉතින් ඒකේ ඕඩර් මිනිමම් ඕඩර් වැලියු එකක් තියාගන්න වෙනවා. ඔන්න ඔය ප්‍රශ්නේ නිසා තමයි මෙයාලා රුපියල් 3000කට වැඩි ඕඩර්ස් විතරක් දැන්ට ෂිප් කරන්නේ. ඉතින් මම කාර්ට් එකට දාගත්ත ප්‍රොඩක්ට්ස් එක නම් මේගොල්ලෝ ෆ්‍රී ෂිප් කරනවා. ඊට අමතරව මෙයාලා කියනවා මෙයාලගේ ෆ්‍රී රිටර්න්ස් තියෙනවා කියලා කියනවා. ඕඩර් එක එන්න පරක් වුණොත් මෙයාලා ෆ්‍රී ක්‍රෙඩිට්ස් දෙනවා කියන ඔන්න වගේ ඇට්‍රැක්ටිව් ඔෆර්ස් ටිකකුත් ටීම් එකෙන් කරලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද ටීම් එකෙන් ඕඩර් එකක් ප්ලේස් කරගන්නේ කියලා. ඊට අමතරව අපි බලමු කොහොමද shipping experience එක සහ ඕඩර් එක වෙලාවට හම්බෙයිද. ඊට අමතරව products වල quality එක කොහොමද කියලා. ඉතින් මම තව දෙයක් කියන්නම්. මම ලොකුවට මේකේ profile creations ගැන කියන්න යන්නේ නැහැ. සාමාන්‍ය විදියට ඔයාලටත් මේකේ profile එකක් create කරගෙන ඔයාලගේ shipping address එක දාන්න පුළුවන්. ඔයාලට payments කරන්න ඔයාලගේ ඕනෑම credit or debit card පතක් use කරන්න පුළුවන් ලංකාවේ issue කරලා තියෙන. ඉතින් සමහර වෙලාවල් තියෙන කට්ටියට credit debit cards වලින් payment කරන්න බැරි වෙන. ඉතින් ඒ වගේ වෙලාවල් වලට ඔයාලගේ ඒ credit card එක හරි debit card එක හරි issue කරපු bank එක contact කරලා ඔයාලට අහන්න පුළුවන් ඇයි මගේ online payment එක process වෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඔයාලට online payments card වලින් කරන online payments ගැන වීඩියෝ එකක් කරන්න ඕන නම් මට කියන්න. මට පුළුවන් කොහොමද අපි online payment එකක් කරන්න card එකක් හදාගන්නේ, මොනවද හොඳ බැංකු debit or credit card එකක් හදාගන්න, මොනවද අපි follow කරන්න ඕනි දේවල් මේ ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඩෙබිට් කාඩ් එකක් හරි යූස් කරලා පේමන්ට්ස් කරද්දි මොනවද සැලකිලිමත් වෙන්න ඕන අන්න ඒ වගේ දේවල් ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යයෙන්ම පහළ කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම මේ ගැනත් වීඩියෝ එකක් කරන්න. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු දැන් අපි ප්‍රොඩක්ට්ස් ටික ඕඩර් කරන්න. රයිට් ඉතින් මේ ප්‍රොඩක්ට්ස් ටික තමයි මම ඕඩර් කරන්න යන්නේ. මේ පළවෙනියටම ගත්තේ මම අර සන්සෙට් ලයිට් ප්‍රොජෙක්ට් එකක්. ඒක එක පීස් එකක් උනේ ඩොලර් 2යි ගාණක්. මම ඒකේ ගත්තේ මෙන්න මේ සන්සෙට් කලර් එක තියෙන එකයි රේන්බෝ කලර් එක තියෙන එකයි දෙකම ඕඩර් කරා. ඒකයි ඩොලර් 4යි ගාණක් උනේ. ඊට පස්සේ මම ගත්ත මෙන්න මේ 3 piece wall post එක. මේක canvas කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. canvas එක print කරලා තියනවා කියලා. ඉතින් මේකේ මේ set තුනම එනවා කියලා තියෙනවා. බලමු අපි කොහොමද print quality එක කියලා. මම සාමාන්‍යයෙන් ඒ වගේ wall posters වලට ආසයි. ඊට පස්සේ මම ඒ වගේම wall post එකක් ගත්තා මයිකල් ආන්ජලෝගේ මේ ඩේවිඩ් ස්ටැචු එකේ. ඉතින් එතකොට ඒකත් සයිස් එක ඇවිල්ලා ඒකෙත් මම ගත්තේ 16 inch plus 24 inch එක. එතකොට සාමාන්‍යයෙන් ඉතින් සෑහෙන ලොකු wall post එකක්. තව wall post එකක් ගත්තා. ගණන් ගන්න එපා මම wall posters වලට ටිකක් ආසයි.
ඉතින් මෙන්න මේක ගත්තා. ඊට පස්සේ මම ගත්තා මගේ ෆෝන් එක බෙල්ල එල්ලගෙන යන්න පුළුවන් ස්ට්‍රැප් එක. ඉතින් ඔන්න ඔක්කොගෙම ගාන උනේ $19 ගානක්. ඇත්තට මම තව ප්‍රොඩක්ට්ස් මේකට ඇඩ් කරා. ඒකෙදි උනේ ඇත්තට මෙන්න මේ වගේ එරර් එකක් ආවා. මෙන්න මේ රුපියල් 9600 ගානක් විතරයි ඔයාලට එක ඕඩර් එකක් ඇතුළත ප්ලේස් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ යාලා ඒ ඕඩර් වැලියු එකෙන් උඩ ඕඩර්ස් අපි දානවා නම් අපි ඒක තවත් ඕඩර් එකක් විදිහට ප්ලේස් කරන්න ඕනේ. මේගොල්ලෝ දීලා තියෙනවා ඕඩර් එකකට මිනිමම් ඕඩර් වැලියු එකක් වගේම මැක්සිමම් ඕඩර් වැලියු එකක් per ඕඩර්. ඉතින් ඔන්න විතර තමයි මම මේක ප්ලේස් කරන්න යන්නේ. ඉතින් මට ෆ්‍රී ෂිපින් හම්බෙලා තියෙනවා. ඔයාලට මෙන්න මේ payment option select කරලා payments කරන්න පුළුවන්. ඒ කියන්නේ almost all the payment options available මෙතන. ඉතින් හරි. අපි order එක place කරගමු. ඔන්න මම දැන් $19ක් කුඩු කරගන්න තමයි යන්නේ. ඊට පස්සේ අපි බලමු products ටික ආවට පස්සේ කොහොමද මේ products quality එක සහ කොහොමද අපේ shipping experience එක කියලා. alright. ඉතින් ඔන්න අද මාර්තු 8 වෙනිදා මම order එක දැම්මේ පෙබරවාරි 26 දවස් 11කට පස්සේ ඕඩර් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේගොල්ලන්ගේ මේ ඕඩර්ස් ෆුල්ෆිල්මන්ට් එක වෙන විදිහ වෙන්නේ අපි ඕඩර්ස් අර කියන්නේ අයිටම්ස් ගොඩක් ඕඩර් කරාම ඒගොල්ලන්ගේ වෙයාරහවුසස් වලින් ඒ ටික එක තැනකට එකතු කරලා සිංගල් පැකේජ් එක තමයි ඒ ඕඩර් එක එවන්නේ. මම දන්නේ ස්ප්ලිට් ඕඩර්ස් තියනවාද කියලා. සාමාන්‍යයෙන් ස්ප්ලිට් ඕඩර්ස් කියන්නේ අපි ගොඩාක් ඕඩර් කරනවා. එතකොට වෙයාරහවුසස් දෙකකින් ෂිප් කරන වෙලාවට අපිට ඒක පැකේජස් දෙකක් විදියට එනවාද කියන්න මම එක්ස්පීරියන්ස් කරේ නෑ. මම හිතන්නේ මම ඕඩර් කරපු ඔක්කොම සේම් පැකේජ් එකේ ඇවිල්ලා තියෙනවා. ඉතින් දවස් 11යි අතරම ඩිලිවරි එකට ගියේ. ලංකාවේ මගේ ඩිලිවරි එක ෆුල්ෆිල් කරේ කූම්බියෝ ඩිලිවරි පාර්ට්නර්. ඉතින් අන්බොක්ස් කරලා බලමු ඕඩර් කරපු ටික ඕඩර් කරපු විදිහටම තියනවාද කියලා. පැකේජ් ඇතුලේ පැකේජ්. මම මෙලොවම රහක් නැති print quality එකක් තමයි මේ wall art එකේ නම් තියෙන්නේ. ඒක වීඩියෝ එකට හොඳට පේනවා. හැබැයි print quality අතින් ගත්තාම ලොකු quality එකක් නැහැ මේ wall art එකේ. 10න් 6ක් විතර දෙන්න පුළුවන්. අපි බලමු මේක සමහර වෙලාවල් තියෙනවා හොඳට ඇදලා ෆ්‍රේම් එකකට ගහපුවාම ලස්සනට තියෙන. ඉතින් ඒක ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න වෙන්නේ නැහැ. ඉතින් මේ print quality එක නම් සවුත්තුයි. මම කියන්නේ මගේ experience එක හැටියට මේ canvas මම AliExpress එකනොත් ගෙනල්ලා තියෙනවා. මේ canvas printing එක low quality canvas printing එක. මම දන්නේ ඇයි මේක කැමරා එකට ඇයි මෙච්චර ලස්සනට පේන්නේ කියලා. safety pack කරලා නම් එවලා තියෙනවා. ඒකේ wall art එක නම් ලස්සනයි. quality එක හොඳයි, print quality එක. මම හිතන්නේ මේ different sellers ලගෙන් ගන්නකොට තමයි මේකේ අවුල තියෙන්නේ. මේක නම් pictures වල තිබුණ විදිහට මේ expect කරපු විදිහටම තියෙනවා. මේක නම් 10න් 10ම දෙන්න පුළුවන්. print quality එක පට්ට. මෙන්න මම order කරපු අර 3 pieces wall art එක. Giving me a hard time. Fire. Ta-da! මේක නම් print quality එක මාරු. Okay, nice. මෙන්න second one එක. මෙන්න third one එක. Superb quality print එකක් තියෙන්නේ මේ. මාරම quality print එක. pixelate වෙලා නැහැ. සුපිරියටම තියෙනවා. මේකත් 10න් 10. පළවෙනි එක තමයි මහා චොක වෙලා තියෙන්නේ. නැත්නම් නම් කේස් එකක් නැහැ. ඔන්න අර මම ඕඩර් කරපු අර මේ මොකක්ද ඒකට කියන්නේ? මේ දෙක තමයි අර moonlight දෙක. moonlight and sunset මොකද්ද මේක? sunset lamp. හිතුවට වැඩිය ලොකුයි sunset lamp එක. මෙච්චර ලොකුයි කියලා හිතුවේ නෑ. මෙන්න එක sunset lamp එකක්. මෙන්න අනිත් sunset lamp එක. මම හිතන්නේ මේක අර bluish color එක, මේක ඇවිල්ලා yellowish එක. on කරලා බලමු. එහෙනම් build quality නම් චොක මේ පේනවනේ යට පැත්ත. එහෙනම් මේ cheap plastic එකකින් හදලා තියෙන්නේ. කවන්නේ ඉතින් රුපියල් 1200ට මේ දෙකම හම්බුනහම මේ වැඩි කම්ප්ලේන් කරන්න බෑනේ.
රයිට් ඕම ඉන්න මේ පවර් බෑන්ක් එක අරන් එන්නම් මේ දෙක පවර් අප් කරන්න. රයිට් ඉතින් මේ සතිය නෙමෙයි මාසයේ මට අධික වියදම් අධික මාසයක් ටීම් ඕඩර් එක දැම්මා. මගේ කලින් තිබුණ පවර් බෑන්ක් එක ඉදිමිලා ගියා. ඉතින් මේ ඊයේ ගත්ත පවර් බෑන්ක් එක මේක මේ අලුත් බේසස්ලගේ අලුත් පවර් බෑන්ක් එක ලස්සනයි නේද? රයිට් ඔන්න ඕන් අපි පවර් අප් කරලා බලමු මේක. පවර් බෑන්ක් එකේ මේකේ 5 වෝල්ට් අවුට්පුට් එකනේ තියෙන්නේ. ඕකේ ලස්සනයි. ඕක තමයි බ්ලූයිෂ් කලර් සන්සෙට් ලෑම්ප් එක. දැන් අපි බලමු yellowish එක. ඕකේ මෙන්න yellowish එක. මට හිතෙනවා yellowish එක පවර්ෆුල් කියලා මේ bluish එකට වඩා ලස්සනයි. මේක තියලා තියන්න පුළුවන්. හැබැයි ඒකේ මේ ඇන්ගල් එක හදන්න බෑ. මේක මෙහෙම තිබ්බම මෙහෙම ෆ්ලැට් වදින්න. එතකොට මේ මන් දන්නේ මේක ඇඩ්ජස්ටබල් නෑ. මෙහෙම. ඒ කියන්නේ මේක ෆික්ස්ඩ්. you see. anyway ඔන්න ඔහොම තමයි ඉතින් ඕඩර්ස් ටික ටර්න් අප් වුණේ. ඉතින් දැන් අපි රියල් ඩීල් එකට යන්. ටීමු එක ගැන මගේ අදහස මොකක්ද? ඉතින් ටීමු ඕක ගත්තහම AliExpress වගේම තවත් එක වෙබ්සයිට් එකක්. හැබැයි එකම දේ තමයි මම AliExpress එකේ ප්‍රොඩක්ට් ඒ කියන්නේ ගොඩාක් අරගෙන තියෙනවා. මම 2014 වගේ ඉඳන් AliExpress එක ඕඩර් කරනවා. එතකොට ඒකේ මේකේ තියෙන වෙනස තමයි මම දැකපු ගොඩක් අයට. ඒ කියන්නේ මම මේ අනික් රිවිව්ස් උත් බලලා කතා කරන්නේ ගොඩක් අය ඕඩර් කරන ප්‍රොඩක්ට්ස් වල ඒගොල්ලෝ ඕඩර් කරන දේ නෙමෙයි ගොඩක් වෙලාවට එන්නේ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්න දේ නෙමෙයි ගොඩක් වෙලාවට එන්නේ. ඒ හින්දා මගේ ෆයිනල් තෝට්ස් විදියට කියන්න තියෙන්නේ අනිවාර්යෙන්ම ප්‍රොඩක්ට් එක රිවිව් කරලා තියෙනවා යට ඒව බලන්න හැම එකක්ම කියවන්න ගන්න කලින්. අනිත් එක මේ ගොඩක් වෙලාවට ඩිස්ක්‍රිප්ෂන් එක කියවන්න. ඩිස්ක්‍රිප්ෂන් එක කියවුවත් ඒවත් හරිම කැචි. ඒ කියන්නේ ඒවා හරිම මේ නිකන් වහලා ගහලා තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම රිවිව්ස් බලන්න. රිවිව්ස් නැත්තම් ගන්න එපා. ටෙමු එකේ මේවා ඩිලිවරි එක ගැන බය වෙන්න දෙයක් නැහැ කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද ඩිලිවරි එක ගැන ඒගොල්ලෝ හිතලා තියෙනවා. but not the product. ඒ කියන්නේ products ගැන ඒගොල්ලෝ වැඩි හිතලා නැහැ. but ඩිලිවරි එක ගැන හිතලා තියෙනවා. මේ ඒගොල්ලෝ මොකද local delivery partners ලා හොයාගෙන තියෙනවා. එතකොට ටීම් එක හොඳයි. reasonable price. එකම දේ තමයි ඔයාලා සැලකිලිමත් වෙන්න ඕඩර් කරන්නේ මොකද්ද? ඒ ඕඩර් කරන දේම එයිද කියන එක එන්ෂුවර් කරගන්න හේතුව මම ගොඩාක් Facebook වීඩියෝස් වල දැක්කා, TikTok වීඩියෝස් වල දැක්ක දේ තමයි ඕඩර් කරන්නේ දෙයක් එන්නේ දෙයක්. ඒ කියන්නේ මේ පළක් අය ටූල් සෙට් කියලා හිතාගෙන ඕඩර් කරාම ටූල් සෙට් print කරලා තියෙන මග්ගේ එකක් තමයි එන්නේ. අන්න ඒ වගේ මේ අමුතු ඒවා තමයි එන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම රිවිව්ස් බලන්න ඕඩර් කරන්න කලින් එහෙනම් ජය වේවා. අපි ගියා අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා Pinterest එකේම දකින්නේ ඒ වගේ නේ guys. ලස්සනයි නේ. හැබැයි මෙහෙම තියාගෙන ඉන්නේ.